සුබ දවසක් ආදරණීය යාළුවෝ හැමෝටම. ඉතින් සුපුරුදු ලෙන්ගතුකමින්ම ඔයාලා හැමෝම පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ඔයා මාව subscribe නොකර බලනවා නම් මාව subscribe කරලාම එකතු වෙන්න කියලා මුලින්ම ආරාධනා කරනවා. ඉතින් ඒත් එක්කම අද මම මේ කොහෙද ගිහින් ඉන්නේ? grocery shopping. grocery shopping තමා මේ මගේ පුතාට අකුරු කියවන්න කලින් දවසේ එයාට ඕන වෙලා තිබ්බ තල අකුරු ඒ වගේ දේවල් ගන්න, ඒත් එක්කම කැවිලි බඩු හදන්න, ඒ වගේ දේවල් ගන්න අපි ගියා බඩු ගේන්න. ඒ වීඩියෝ එක තමයි මම මේ ගෙනාවේ. ඉතින් ඔහොම බඩු ගන්න ගියාම අපේ මහත්තයත් එක්කනම් එයා කැමති නෑ ওই විදිහට බඩු වල මිල ගණන් බල කැරකි ඉන්නවට. අනිවාර්යෙන් ඕන දෙයක් තියෙනවා නම් ඉක්මනට ගන්න කියලා තමයි එයා කියන්නේ. ඒක මිල බල දෙක තුනක බල ඉන්න එපා කියලා. ඉතින් ඒ වුණාට මට නම් එහෙම බෑ. මම වුවමනා දේ වුණත් තව දෙතුන් මතාවක් බලනවා, අලුත් තව බ්‍රෑන්ඩ් බලනවා. ඉතින් ඒක පුරුද්දක් වෙලා තියෙන්නේ. ඔයාලටත් එහෙමද මන් දන්නේ. ඉතින් ඊට පස්සේ වගේ මම එයා කියන ඒවාට වැඩිය මම ඉතින් කියන ඒවා තමයි ගොඩක් වෙලාවට ගන්නෙ. ඉතින් මමනේ ගෙදර උයන්නේ. ඒකින්ද ඉතින් මම කියන බඩු එයා ඉතින් අරගෙන දෙනවා. සමහර වෙලාවට එයා හොඳයි කියන දෙයක් වුණත් මම කියනවා නෑ ඊට වැඩිය මේක හොඳයි. එහෙම කියලා ඉතින් ගේනවා. මේ සැරේ එහෙම ගෙනල්ලා මට පොඩි අකර තැබ්බෙකුත් වුණා. ඒකයි මම අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක දාන්න ඕනි කියලා හිතුවේ. ඉතින් ඒකත් මේ වීඩියෝ එකේ ඉස්සරහට මම කියලා තියෙනවා. ඉතින් දිගටම රැඳිලා ඉන්න මගේ වීඩියෝ එකත් එක්ක කියලා මුලින්ම කියනවා මම ඔයාලට. චූටි පුතත් ඉතින් එයාට ඕනේ දේවල් අරගත්තා. තාත්තා එයාට කිසිම ඉතින් අඩුපාඩුවක් කරන්නේ නැහැ. ඉල්ලන හැමදේම අරගෙන දුන්නා. අක්කි නම් මේ වෙලාවේ ඉස්කෝලේ ගිහිල්ලා. ඉතින් එයාවත් මග ඇරියේ නෑ. එයාටත් උවමනා දේවල් අපි එතනින් ගත්තා. ඉතින් ওই විදිහට උවමනා බඩු ටික අරගෙන සමහර වෙලාවට අමතකත් වෙනවා. ඉතින් මේ වගේ හදිසි දවස්වල ඔයාලා නම් කලබලෙන් මේ වගේ වැඩ කරගන්න ඉන්න එපා. ඉතින් මම කියන්නේ මගේ අත්දැකීමත් එක්ක. ඉතින් ඔය ගියේ අපි එදා කලින් දවසේ බඩු ගෙදර තියෙද්දී ඒවා අපි පාවිච්චියට ගත්තා. ඉතින් මම ඔය පෙන්නන්නේ මට වෙච්ච අකරතැබ්බේ තමයි. මම එදා බුද්ධ පූජාව තියන අනිවාර්යෙන් කිරිබත් හදනවානේ. ඉතින් හොඳ වැඩක් කරනකොට සාමාන්‍යයෙන් අපි හැමදාම කිරිබත් හදනවානේ. ඉතින් මම එදා බ්‍රෑන්ඩ් අපි ගේන ඒ වගේ තියෙනවා ගල් වැලි රහිත කියලා තියෙනවනේ. ඉතින් ඒවා ඉතින් මම කරන්නේ නැහැ. ඔයාලටත් එහෙම වෙලා තියෙනවද මන් දන්නේ. ඉතින් එදාත් ඔහොම ගල් වැලි රහිත කියලා තිබ්බ හින්දා මම ඉතින් උදේ පාන්දර නැගිටලා නැගත් වෙලාවත් 6 ගානකට තිබුණ හින්දා කිරිබත් ටික හැදුවා. ඉතින් මොකද උනේ කියලා ඔයාලට හිතා ගන්න පුළුවන්නේ. ඉතින් බලනකොට මං හිතන්නේ හාල් කිලෝ 10න් හාල් කිලෝ එකක්ම මත් ඇත්තේ ගල් වෙන්න ඇති. ඉතින් හොඳ වෙලාවට ඒ ටික මේ අඩියට බාවෙලා තිබ්බ හින්දා මේ ඒ ටිකේ විතරක් සාමාන්‍ය හැපුණා. මේ එකපාරක් ගන්නකොට ඔය මම පෙන්නන්නේ. ඕ වගේ දෙතුන් ගුණයක් ගන්නකොට තිබුණා. ඉතින් ඒකෙන්ද ඔයාලත් අනිවාර්යෙන් කඩෙන් හාල් ගේනවා නම් එකපාරක් හරි කරලා බලලා ගන්න. මේ වගේ වෙන්න පුළුවන් ඔයාලට. ඉතින් මම එදා ඔය විදිහට මාළු උයලා බොංචි උයලා කැරට් සම්බෝලයක් හදාගත්තා හුඟ දවසකින්. උදේවපු පොලොස් කරි එකක් තියෙනවා. ඒකත් එක්ක බත් කෑවා. ඊට පස්සේ දැන් ඔය මම පෙන්නන්නේ පුස්නාඹු හදනවා මම. ඔය දාන්නේ ඉරිඟු පිටි. ඉතින් මේ වගේ කෑම අපේ නම් පුතා ඉන්න හින්දා මම නිතරම වගේ හදනවා. මොකද එයාලට ගුණයි ඒ කෑම. ඊට පස්සේ ඔය දැම්මේ හාල් පිටි. ඕකට පාන් පිටිකුත් එකතු කරගන්න ඕනේ. ඒක මම වීඩියෝ කරේ නෑ. පස්සේ තමයි මම එකතු කරගත්තේ පාන් පිටි. ඔය සීනි චුට්ටක් දැනට දාගන්නවා ඊස් දාන හින්දා. පස්සේ සීනි පොළුයි එකට හොඳට දාලා අනා ගන්නවා. දැන් ඕකට මම ඊස් චුට්ටක් දාගත්තේ හවස තේ බොන වෙලාවට හදා ගන්න ඕන හින්දා.
ඉතින් ওই විදිහට මේ ඒක හොඳට අනලා පිපෙන්න තියන්න ඕනේ. ලුණුයි මතක ඇතුවම ලුණු චුට්ටකුයි පාන් පිටි පොළුයි පස්සේ දාන්න. ඉතින් දැන් මම ওই විදිහට ওই පිටි මිශ්‍රණය අනලා තියාගන්නවා. ඉතින් ගොඩක් වෙලාවට මම නම් මේ වගේ කෑම පොඩි කෑම හදලා දෙනවා බබාලට. මොකද කිව්වම ඉතින් කඩෙන් ගෙනාවොත් එකක් දෙකක් නේ කන්නේ. ඇත්තම කිව්වොත් බඩ පිරෙන්නම කන්න වෙන්නේ නැහැනේ මේ වගේ දේවල්. ඉතින් දැන් ගෙදර හැදුවම යාළුවට ආය ආස හිතෙන්නේ නැහැ. ඇත් වෙනකම්ම කන්නත් පුළුවන්, තේ බොන්නත් පුළුවන්. දෙවේලක් විතර වුණත් තේ බොන්නත් පුළුවන් අපිට. ඉතින් ඒකත් පුංචි හරි ආර්ථිකයට වාසියක් කියලා මම හිතනවා. මොකද ගෙදරට අපි බඩු ගේනකොට හැමදාම මේ දේවල් ගේනවනේ. හාල් පිටි, පාන් පිටි, හාල්, ඊපස්සේ මේ කුරක්කන් පිටි, ඒ වගේ දේවල් අනිවාර්යෙන් ගේනවනේ. ඉතින් දරුවන්ට පෝෂ්‍යදායක විදිහට කෑම හදන්න. ඉතින් ඉස්සර අම්මලා නම් මේ වගේ දේවල් තමයි දුන්නේ. ඒ වුණාට ඉතින් දැන් අපි කම්මැලිනේ වගේ දේවල් කරන්න. මටත් ඉතින් ඒ කම්මැලිකම තියෙනවා. ඒ වුණත් මම දැන් උත්සාහ කරනවා ගොඩක් වෙලාවට මම මතින් හදපු දේවල් එයාලට දෙන්න. ඉතින් ඔන්න ඔහොම තමා අද මගේ දවස ගෙවුනේ. ඉතින් මෙන්න රසම රස පුස්නාඹුත් හැදුවා. ඉතින් අදත් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වුණා. ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ගිහින් එන්නම් ආයෙත් දවසක.